මා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයාලා තාම මාව subscribe කරපු නැති කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක විශේෂයෙන්ම A level කරපු නංගිලා මල්ලිලා වෙනුවෙන් තමයි අරගෙන ආවේ. මේ වෙද්දී රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ඇවිල්ලා ඇති. ගොඩක් අයට බලාපොරොත්තු වෙච්ච නැති රිසල්ට් එක ඇවිල්ලා ඇති. ඉතින් මටත් එහෙමයි. මටත් තිබුණා ෆස්ට් ට්‍රයි එකේ මම හිතුවේ මම ඇත්තටම එක්සෑම් පාස් වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නෑ. මම පාස් වුණේ නෑ. මම සෙකන්ඩ් ට්‍රයි එකෙන් තමයි ගොඩ ගියේ. මුලින්ම කියන්න ඕනේ ඔයාලට chances 3ක් දීලා තියෙනවා. එකක් තමයි ෆස්ට් ට්‍රයි එක, සෙකන්ඩ් ට්‍රයි එක, තර්ඩ් ට්‍රයි එක. ඒ අවස්ථා තුනම ප්‍රයෝජනෙට ගන්න. මොකද පළවෙනි පාර බැරි වුණා කියලා දෙවෙනි පාර බැරි නොවී තියෙන්නේ නැහැ. ඉතින් මට හිතුණා ඔයාලා වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්න. කොහොමද මේ මාස 5 ඔයාලට තව මාස 5යි තියෙනවා සෙකන්ඩ් ට්‍රයි කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට තව මාස 5යි තියෙන්නේ. කොහොමද මේ දවස් ටික බැලන්ස් කරගන්නේ කියලා තමයි මම කියන්න යන්නේ. ඒ වගේම ඔයාලා සෙකන්ඩ් ට්‍රයි එක කරන්නේ කැම්පස් යන්න නම් ඒ වෙනුවෙන් මහන්සියලා වැඩ කරන්න වෙනවා. මොකද ඔයාලා වැඩ කරන ප්‍රමාණය අනුව තමයි රිසල්ට් එක එන්නේ. ෆස්ට් ට්‍රයි එකේ අපිට හිතන්න පුළුවන් ඔයාලා බය නිසා නැත්නම් ස්ට්‍රෙස් වුණා, පාඩම් කරපු ඔක්කොම අමතක වුණා එතනට ගියාට පස්සේ. එහෙම වෙන්න පුළුවන්. මොකද පළවෙනි පාරනේ ඔයාලා මේ වගේ දෙයකට මුහුණ දෙන්නේ. හැබැයි සෙකන්ඩ් ට්‍රයි එකේදී අපි හැම දෙයක්ම කලින් දැනුවත් වෙලා මේ මෙහෙම වෙයි කියලා හිතෙනවා නම් ඔයාලා ඒකට රෙඩි වෙලා යන්න ඕනේ. මම ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියන්නම් මේ අවුරුද්දේ මේ මාස 5 ඇතුළත කොහොමද ඔයාලා මේ දේවල් කවර් කරගන්නේ කියලා. පළවෙනි ටිප් එක තමයි ඔයාලා පාස් පේපර්ස් කරන්න. මේ දවස්වල ඔයාලට ආපහු මුලින්ම සබ්ජෙක්ට් එක පාඩම් කරන්න වෙලාවක් නැහැ. තව මාස 5යි තියෙන්නේ. මාස 5 ඇතුළත කවර් කරගන්න නම් ඔයාලා පාස් පේපර්ස් කරන්න යොමු වෙන්න ඕනේ. A level කරනවා නම් ආර්ට් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න ඕන. මම ඒක කියන්නේ මමත් ආර්ට් කරපු නිසා. පාස් පේපර්ස් වලට ගොඩක්ම යොමු වෙන්න. ඒවයින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි ටිප් එක ඔයාලට පාඩම් කරද්දී ඔයාලා හිමින් පාඩම් කරන පාඩම් කරන විදිහ හදා ගන්න ඕනේ. ඔයාලා හිමින් පාඩම් කරනවා නම් මෙච්චර දවස් ඔයාලා හිමින් නම් පාඩම් කරේ ඔයාලට හිමින් පාඩම් කරද්දී කන්න යන්න හිතෙනවා. ඊට පස්සේ ආපහු සින්දුවක් ඇහෙද්දී ඒකට අවධානය යනවා. ඒ වගේ. ඉතින් එහෙමනම් ඔයාලා පාඩම් කරන විදිය චුට්ටක් වෙනස් කරලා හයියෙන් කෑ ගහලා පාඩම් කරන්න. එතකොට වෙන දේවල් ඔළුවට එන ප්‍රමාණය අඩුයි. ඒක නිසා ඔයාලා පාඩම් කරද්දී ඒ වගේ. ඒ කියන්නේ ඔයාලට හිතෙනවා නම් මේ ක්‍රමේ හරි ගියේ නෑ කියලා දැන් ඉඳලා ඔයාලා ඒ ක්‍රමේ වෙනස් කරලා හයියෙන් කට ඇරලා පාඩම් කරන්න. එතකොට ඔයාලට ඔයාලගේ මොළයට යන ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි තුන්වෙනි එක ඔයාලා හිතට ගන්න ඕනේ මේ සැරේ පාස් වෙනවා කියන එක. පාඩම් කරන්නේ අම්මලගේ වදේටවත් එහෙම නෙවෙයි. ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මම මෙහෙම කරලා මෙහෙම පාඩම් කරලා මෙහෙම ගොඩ යනවා කියලා. කියන්නේ හිතට ශක්තිය ගන්න ඕනේ. මම කිව්වට මම දන්නවා මට ඔයාලට ඒ ශක්තිය දෙන්න බෑ. ඒක ඔයාලමයි හදා ගන්න ඕනේ. මොකද මේ Tamanට හිතෙන්න ඕනේ මේ සැරේ ගොඩ යන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා ඔයාලා හිතට ධෛර්ය ශක්තිය අරගෙන මේ මාස 5 විතරක් පොඩ්ඩක් කැප කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඒම් එකට යන්න. ඒ වගේම තමයි ඔයාලට තව එකක් කියන්න තියෙනවා ටයිම් ටේබල් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔයාලට පැය 24 කවර් කරගන්න පුළුවන් විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්න. සැලකිය යුතු මට්ටමේ ටයිම් ටේබල් එකක් වෙන්න ඕනේ ඒක. මොකද ඉන්ටර්වල් එක විදිහට අපි ගන්නවනේ සාමාන්‍ය පැය ගාණක්. ඒක චුට්ටක් අඩු කරලා මේ මාස 5 සාමාන්‍යයෙන් පැයක් අන්න ඒ වගේ තරමට ලිමිට් කරලා පාඩම් කරන්න පටන් ගන්න. ඊළඟ ටිප් එක තමයි ඔයාලා නිදහස් පරිසරයක් තෝරගන්න ඕනේ. මම කියන්නේ නැහැ ඒකට ගෙදරින් පිට යන්න කියලා. එහෙම කියන්නේ ඔයාලට ගෙදර තියනවා නම් නිකන් නිස්කලංක වගේ තැනක් අන්න ඒ තැන තෝරගන්න. මොකද එතන තමයි හොඳම තැන. නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලන්ට එතනට එන්න දෙන්න එපා. මොකද එහෙම වුණාම ඔයාලගේ ටාගට් එක බින්දෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඔයාගේ හිත යාගාවට යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා නිදහස් පරිසරයක් තෝරගන්න පාඩම් කරන්න. කාගෙන්වත් කිසිම සද්දයක් ඇහෙන්නේ නැති තැනකට යන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මමත් මේ දවස්වල පාඩම් කරේ අපේ ගෙදර උඩ තට්ටුවට වෙලා තනියම. කාගෙන්වත් කරදරයක් නැහැ. කවුරුත් උඩ තට්ටුවට එන්නේ නැහැ. අන්න ඒ වගේ තැනක් තෝරගත්තොත් නම් ගොඩක් හොඳයි. ඊළඟට තමයි ෂෝට් නෝට් පාඩම් කරන එක. ඔයාලා මේ විදි ෂෝට් නෝට් ගහගෙන නම් ඉන්නේ ෂෝට් නෝට් පාඩම් කරන්න.
මොකද දැන් පොත් පෙළ හොයන්න පුළුවන් කාලයක් නෙවෙයි දැන් තියෙන්නේ. ඒක නිසා ෂෝට් නෝට් තියෙනවා නම් ඔයාලා ඒ ෂෝට් නෝට් එක හරියට ගහගෙන තියෙනවා නම් ඒ ෂෝට් නෝට් බලන්න. ඒ ෂෝට් නෝට් බලන්න. ඊට පස්සේ පේපර්ස් කරන්න ගෙදරින් ඉඳන්ම ස්ටඩි කරන්න. සෙල්ෆ් ස්ටඩි එකක් දෙන්න. පේපර්ස් කරන්න කවුරුත් කියනකම් ඉන්න ඕනේ නැහැ. ආපහු පන්ති වලට යන්න ඕනෙත් නැහැ. ඔයාලටම පුළුවන් ගෙදරින් ඉඳන්ම පේපර්ස් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ආපහු අර ක්ලාස් වලට ජොයින් වෙලා පේපර්ස් කරන්න. පේපර්ස් විතරක්. තියරි වලට ගිහින් වැඩක් නැහැ. පේපර්ස් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි මේ වෙද්දී ඔයාලට දැන් මාස ගාණක් ගිහිලානේ තියෙන්නේ. දැන් ඔයාලා ටිකක් අර චිල් වෙන්න. ඒ කියන්නේ නිදහසේ ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් චුට්ටක් ලිමිට් කරන්න. මේ මාස පහෙන් පස්සේ ඔයාලට පුළුවන් ඕන තැනක කැමති තැනක ඇවිදින්න යන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේ මාස පහ චුට්ටක් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම තමයි ඔයාලට හිතෙනවා නම් දැන් පාටි එකක් තියෙනවා. දැන් හෙට එක්සෑම් නම් අද පාටි තියෙන අය ඉන්නවා. ඒ වගේ වෙලාවට ඒ වගේ ඒවට සම්බන්ධ වෙන අයත් ඉන්නවා. ඒ වගේ චුට්ටක් අඩු කරන්න. මොකද ඒ එක්සෑම් මේක ඔයාලගේ හිතේ තියෙන්න ඕනේ. නැතු ඒක චුට්ටක් හරි මිස් වුණොත් එක්සෑම් එකම අවුල් යනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයාලට එක්සෑම් එකේම ඉන්න. මනස රිලැක්ස් කරගෙන එක්සෑම් එකක් තියෙනවා මම ඒකට මුහුණ දෙන්න ඕනි කියනක ඔයාලගේ හිතේ තියෙන්න ඕනි. මම කියන්නේ එක්සෑම් ස්ට්‍රෙස් එකේම ඉන්න කියලා. එක්සෑම් එකක් තියෙනවා ඔයාලගේ ජීවිතේ තීරණය වෙන්නේ මෙතනින්. ඒක නිසා ඔයාලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න ඕනි. එතකොට තමයි ඔයාලට ඔයාලගේ රිසල්ට් එකට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දේ තමයි ඔයාලා හිතනවා මේ අයියෝ මගේ යාළුවා ගියා. මගේ යාළුවා කැම්පස් ගියා. මට යා ගන්න බැරි වුණා. දැන් මේ දේවල් ගැන හිතන්න එපා. මොකද මටත් එහෙම කාලයක් තිබුණා. මම ෆස්ට් අයගේ B3ක් නේ ගත්තේ. එතකොට මගේ වටේ හිටපු ඔක්කොම යාළුවෝ ටික කැම්පස් ගියා. මමයි තව යාළුවෙක් විතරයි ඉතුරු වුණේ. හැබැයි ටික කාලයක් ගියා මට හිත හදාගන්න. මොකද ඒගොල්ලෝගෙන් අයින් වෙලා මම තනියම ස්ටඩි කරන්න ඕන කියන එක මට හිතුණා. ඉතින් ඒක නිසා ඒ උන දේවල් අමතක කරලා දාන්න. උන දේවල් අමතක කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ටඩීස් ටික කරගන්න. මොකද මට එතකොට තේරුණා කවුරුත් නැහැ අපිට වැරදුනාම. ඔයාට වැරදුනා කියලා ඒගොල්ලෝ කැම්පස් නොගිහින් ඉන්නෙත් නැහැ ඔයා වෙනුවෙන්. ඒක නිසා හොඳ මේ යාළුවෝ කියලා කිව්වට ඔයාලා චුට්ටක් ඒකිනුත් පරිස්සම් වෙන්න. මම හිතනවා ඔයාලට මේ වෙද්දි හොඳම යාළුවෝ කියන අයගෙන් හොඳ පනිෂ්මන්ට් හම්බෙලා ඇති කියලා. ඒක නිසා ඔයාලගේ ජීවිතය හදාගන්න ඔයා තමයි ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒක නිසා මිස් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. අතෑරිච්ච දේවල් ගැන හිතන්න එපා. මේ මාස පහ හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ. ඒ වගේම තමයි ඔයාලට කවුරු හරි කියනවා නම් ඔයාලට එක්සෑම් පාස් වෙන්න බෑ. ඔයාලට එක්සෑම් පාස් වෙලා මොනවා කරන්නද? කැම්පස් ගිහින් මොනවා කරන්නද කියලා ඔයාලා ඒක කරලා පෙන්නන්න. කැම්පස් ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් කියන එක ඔයාලා කරලා පෙන්නන්න. හොඳ කෙනෙක් විදිහට කැම්පස් එකට යන්න. කැම්පස් එක ඇතුළට හොඳ කෙනෙක් විදිහට එන්න. ඉතින් ඉගෙනගත්තු කෙනෙක් විදිහට ඒ ලෙවල් පාස් වෙච්ච කෙනෙක් විදිහට කැම්පස් එකක් ඇතුළට එන්න. මොකද ඒ ෆීලින් එක ඔයාලට මට කියන්න තේරෙන්නේ නැහැ. මම කැම්පස් ගියාට පස්සේ මට ඒ දැනෙච්ච ෆීලින් එක. ඉතින් මම කැමතියි ඔයාලටත් ඒ ෆීලින් එක හම්බ වෙනවා. ඒක නිසා මහන්සිලා වැඩ කරන්න. ඉතින් ඒකෙන් මට කියන්න තියෙන්නේ පහුවෙච්ච දේවල් ගැන හිතන්න එපා. යාළුවෝ ගැන හිතන්න එපා. එක්සෑම් එකේ වෙච්ච දේවල් ගැන හිතන්න එපා. බය වෙච්ච ඒවා ගැන හිතන්න එපා. එක්සෑම් එකේ ඒක අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා තව හිතන්න එපා ටීචර් බැන්නා අම්මා බැන්නා අම්මා දුකින් ඉන්නේ ඒව හිතන්න එපා තාත්තා දුකින් ඉන්නේ එක්සෑම් පාස් වෙච්ච නැති එකට ඒව හිතන්න එපා. මේ සැරේ වාට පුළුවන් ඒගොල්ලන්ගේ මූණට සතුටක් ගේන්න වැඩ කරන්න මේ විදිහට. ඒ වගේම තමයි ආර්ට් කරන ඔයා ආර්ට් කරන කෙනෙක් නම් ඔයාට මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයාලා ටීචර්ස් ගයිඩ් ෆලෝ කරන්න. ටීචර්ස් ගයිඩ් ෆලෝ කරන්න. සාමාන්‍ය ජියෝග්‍රැෆි වගේ නම් මම ටීචර්ස් ගයිඩ් ෆලෝ කළා. ඉතින් ඔන්න මම ඔයාලට මේ පොඩි ටිප් එකක් කිව්වා. ඒ වගේම තමයි ජියෝග්‍රැෆි වල සිතියන් ඒ දේවල් ලකුණු කරද්දි හරිම කල්පනාවෙන් ලකුණු කරන්න. මොකද ඒ සිතියන් කොටසට වෙනම ලකුණු 10ක්. නිකම්ම ලකුණු 10ක් ගන්න පුළුවන්. ඔයාලා 60 හිටියොත් 70ට යන්න පුළුවන්. ඒ වගේ ඉතින් නිකං ලකුණු ගන්න පුළුවන්. MCQ වලදිත් එහෙම තමයි. MCQ කරද්දි නිකම්ම හම්බෙන ලකුණු 40නේ. ඔයාලා ගහන ඉරෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට හිතලා කල්පනා කරලා එක්සෑම් එකට රෙඩි වෙන්න. ඒ ටික තමයි මගේ ටිප්ස් ටික. ඔයාලට කිසිම අයිඩියා එකකින් නෙමෙයි නම් හිටියේ එක්සෑම් ගැන. මොකද්ද කරන්නේ ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මොකක් වෙයිද? කිසිම අයිඩියා එකක් නැහැ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මම දන්නවා ඔයාලා මේ වීඩියෝ එකත් බලන්නේ
ඔයාලට අයිඩියා එකක් නැති නිසා කියලා. සහ නැත්නම් අයිඩියා එකක් තියෙනවා නම් ඒ අයිඩියා එක කොහොමද මේන්ටේන් කරගන්නේ? තේරෙන්නේ නැහැ ඒක කරගන්න. කාලසටහනක් හදාගන්න තේරෙන්නේ නැහැ. මොකද මේ මම හිතනවා මම කාලසටහනක් දෙනවට වඩා ඔයාලගේ දිනචර්යාව දන්නේ ඔයාලා. එතකොට ඒ චර්යාව අනුව ඔයාලගේ ටයිම් ටේබල් එක හදාගන්න ඕනේ. මොකද මම ඔයාලට ටයිම් ටේබල් එකක් දුන්න කියලා නෑ, මට ටයිම් ටේබල් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒ ටයිම් ටේබල් එක අනුව වැඩ කරලා ඔයාලගේ දිනචර්යාව කොහොම ගත කරනවද කියලා මම දන්නේ නැහැනේ. ඒ වුණාම මට ඔයාලට ටයිම් එකක් දීලා ටයිම් ටේබල් එකක් හදන්න අමාරුයි. ඉතින් ඔයාලම හිතලා ඔයාලම තමයි ඒ දේ කරන්න ඕන. ඒ වගේම තමයි ෆෝන් එක. ෆෝන් එක ටික කාලයකට අයින් කරලා තියන්නේ. ඒ වගේම තමයි ඔයාලට මොන හරි සම්බන්ධතා තියෙනවා නම් තේරුම් ගත්ත පාර්ට්නර් කෙනෙක් නම් ඔයාලට ඉන්නේ ඔයාගේ සිටුේෂන් එක තේරුම් ගන්නීවි. ඒක නිසා ඒ දේවල් ගැනත් ඔයාලා ඉතින් අවධානය යොමු කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා. ඔයාලා වැඩියෙන් ආදරය කරන අය. ඔයාගේ පූසා, ඔයාගේ පාර්ට්නර්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ඇති කරන සුරතල්ලු කියලා හිතමු. එයාලා මේ එක්සෑම් කාලෙදී නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම මම කියන්නේ හැබැයි එහෙම වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. මොකද මම ඔයාලට පොඩි කතාවක් කියන්න. එක්සෑම් එකට කලින් දවසේ මගේ යාළුවෙක්ගේ ගෙදර එයාගේ පූසා නැති වෙලා. එතකොට එයා ඒ ස්ට්‍රෙස් එකේ ගිහිල්ලා එක්සෑම් එක ලියලා එයා එක්සෑම් එක ෆේල් වුණා. මොකද එයා ඉතින් පූසා ගැන තමයි එයාගේ හිතේ තිබුණේ. එතකොට එයා ගොඩක් ආදරය කරලා තියෙන්නේ පූසට. එතකොට එක්සෑම් එකට එයා ඒ ස්ට්‍රෙස් එකේ ගියම කොහොමත් එයාට විභාගය කරගන්න බැහැනේ. එතකොට මම කියන්නේ ඔයාලා හැමදේම නැති වෙන සුළුයි. ඒක නිසා ඔයාලා මේ දේවල් ගැන වැඩි හිතන්න එපා. මේ දවස් ටිකේ මම කියන්නේ මේ මාස 5යිනේ තියෙන්නේ. ඒ මාස 5 ඔයාලා පොඩි ගේමක් ගහලා ගොඩ යන්න. මොකද කැම්පස් ගියාට පස්සේ ඔය කිසිම දෙයක් නැහැ. එක්සෑම් තියෙනවා එහෙම නෙවෙයි. මම කියන්නේ ඔයාලට නිදහසේ ටික කාලයක් නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හිතන් ඉන්නවා නම් ෆ්‍රෙෂ් අයි එක ෆ්‍රෙෂ් අයි එක දැන් මම කරන්නේ නැහැ, සෙකන්ඩ් අයි එකක් ගැන හිතන්නේ නැහැ, මොකක් හරි ජොබ් එකකට යනවා එහෙම කියලා මම හිතන්නේ මම ගොඩක් වීඩියෝස් බලලා තියෙනවා. මම ගොඩක් සෝෂල් මීඩියා පාවිච්චි කරලා තියෙනවා. ඒ හැම තැනකදීම මට හිතෙච්ච දෙයක් තමයි ඉගෙන ගත්තේ නැත්නම් ජීවිත ඉස්සරහට යන්න අමාරුයි කියන එක. මොකද මේ ගොඩක් අය පසුතැවිලි වෙනවා. මම ඔයාලා හොඳටම දන්න කෙනෙක්ගෙන් මම උදාහරණයක් දෙන්න. වයිල් කුක් එක තැනකදී කියනවා ඉගෙන ගත්තේ නැති එක ගැන යාට මාර පසුතැවීමක් තියෙනවා කියලා. ඉතින් ඒකෙනුත් ඔයාලා හිතන්න ඉගෙන ගන්න එක කොච්චර වටිනවද කියලා. මොකද ඉගෙනගෙන තැනකට එන එක තමයි හොඳම දේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ ටිප්ස් ටික පාවිච්චි කරලා මීට වඩා ඔයාලා ටිප්ස් තියෙනවා නම් ඒවත් පාවිච්චි කරන්න. ඒ දේවලුත් පාවිච්චි කරලා ඔයාලගේ එක්සෑම් එක ගොඩ දාගන්න එක තමයි කරන්න ඕන එකම දේ. වැටෙන්න එපා, පහුගිය දේවල් ගැන හිතන්න එපා. මේ දවස්වල පාටිස් අනම්මනම් තියෙනවා නම් ඒවට යන්නේ නැතුව මනස රිලැක්ස් කරගන්න ඔයාලා මොනවා හරි කරන්න. ඒ ඇරෙන්න පාටිස් වලට යන්න, දවස් 2-3 නිදි මරාගෙන පාටිස් වල මලගෙවල් වල බණගෙවල් වල ඉන්න එපා. මේ කාලේ මම හිතනවා ඒකට කාලේ නෙවෙයි කියලා. මොකද එකකින් අපරාධ ඔයාලගේ කාලේ හරිම සීමිතයි. ඉක්මනටම යනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් ගැන හිතලා ඔයාලා එක්සෑම් එක කුඩ දාගන්න එක වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා තාම මම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.